මේ කුරුළු ලෑල්ල හැදුවේ මමයි මගේ චූටි දුවණියි එකතු වෙලා. මම මෙහෙට එන කාලේ ඉඳලම අපේ ගෙදර කුරුළු ලෑල්ලක් තිබුණා. අපේ ගෙදරට එන රිලව් තමයි ඒ කුරුළු ලෑල්ල කඩලා බිඳලා විනාශ කරලා දැම්මේ. ඉතින් කාලෙකට පස්සේ ඒ ලෑල්ලක් හදන්න ඕනකම තිබුණත් ඒක මොනවා හරි හේතුවක් උඩ පස්සට ගියපු හින්දා මමයි මගේ සුදු නෝනයි එකතු වෙලා මේ ළඟදී අලුත් කුරුළු ලෑල්ලක් හැදුවා. පරණ තිබුණ තැනම ඒක හදලා අපි දෙන්න හැමදාම පුරුද්දක් විදියට උදේ පාන්දරම. ඇත්තටම අපි දෙන්නගේ තේ එක බොන්න කලින්ම අපි දෙන්න කරන්නේ දැන් මේ කුරුළු ලෑල්ලට කෑම දාන එක. ඇත්තටම උදේ පාන්දර එතන කුරුළු ලෑල්ලට කෑම ටිකක් දාලා දවස පුරාම කුරුල්ලෝ, ලේන්නු, විවිධාකාර සත්තු ඇවිල්ලා එතනින් බත් කටක් හරි කනවා දකින්නකොට දැනෙන සතුට තරම් මම හිතන්නේ නෑ මිනිස්සෙකුට තවත් සතුටක් ගන්න පුළුවන් කියලා නොමිලේම. ඔයා හිතන්න බත් පිඟානක් ඕනේනේ අපේ එක වේලක් පිරිමැහෙන්න. හැබැයි එක බත් අහුරකින් සත්තු ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් කුසගින්න නිවා ගන්නවා කිව්වහම දවසක් පුරාවට. එහෙමයි කියලා හිතෙනකොට ඒක මෙනෙහි කරද්දී කොයිතරම් සතුටක් මිනිස්සෙකුට ගන්න පුළුවන් ඇතිද? ඇත්තටම අමුතුවෙන් සල්ලි දීලා පින් කරන්න ඕනේ නැහැ කියන කතාවට උදාහරණයක් මේක. ඇත්තටම පුදුමාකාර සතුටක් දැනෙන්නේ කුරුල්ලෝ මෙහෙම ඇවිල්ලා කෑම ගද්දි. මම කරනවා කියලා ඔයාලටත් කරන්න කියන්න නෙමෙයි මම මේ වීඩියෝ එක දැම්මේ. කරලා බලන්න ඇබ්බැහි වෙන සුළුයි. ඒක කියන්නේ.